පින්නතුනි අපි සමාජය තුළ අපේ ඇස්වලට පේන දෙයක් අපි නිකන් හිතමු සාමාන්‍ය ගත්තහම ඔබ නිකන් සාමාන්‍ය සමාජය දිහා බලනකොට අපිට අපේ රටේ ජීවත් වෙන මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු අවට ඔබ ඇස් දෙකෙන් දකින මේ සමාජය දිහා ගත්තහම අපිට මෙහෙම දෙයක් බැලූ බැල්මට පේනවා. සමහර වෙලාවට මහා දරුණු අපරාධ කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සු මොන ක්‍රමෙන් හරි නීතියනු රිංගන්න පුළුවන් තැන් තිබුණොත් කොහෙන් හරි රිංගගෙන යනවා. කොහෙන් හරි බේරෙන ක්‍රම හදාගන්න. එතකොට ඒ අය ඒ පැත්තෙනු රැකවරණි හදාගන්න. ඊළඟට කරන්නෙම එක්කෝ ජඩකං ව්‍යාපාරයක් පටන්ගත්තත් නොයෙක් සල්ලාලකං සුරාව සූදුව මත්කුඩු මද්‍රව්‍ය මේ හැම දෙයක් එක්කම මිනිස්සු දන්න මේක නම් මෙහෙම කෙනෙ. හැබැයි පෙනුමෙන් ගත්තා සමහරලාවට බොහොම ලස්සනයි රත්තරම් පාටයි සල්ලි තියෙනවා සීවකයෝ ඉන්නවා බොහොම බැලූ බැල්මෙන් පෞරුෂවත් හැබැයි ලෙඩත් දුකක් කරදරයක් නැතුව අර අකුසලුත් කරගෙන සමාජය හොඳට ඉන්නවා පේනවා. එතකොට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මේ අය දිහා බලාගෙන ඉඳලා හිතනවා බලාපල්ලකොර පව්කාරයට හරියන හැටි. කෝ කිසි විපාකයක් නෑනේ. මේ මනුස්සය මෙච්චර වැරදි වැඩ කරලත් ඔය ඉන්නේ හොඳට. කෝ මේවැ විපාක කියලා එහෙම දුෂ්ටියකට ආපු ගමන් කරන අකුසල්වල විපාක නෑ කියලා දුෂ්ටියකට එනවා. එක මිත්‍යා දෘෂ්ටිය. ඒක වෙන්න මේ විදිහටයි. මේක කර්මය අනුව ගලපලා තේරුම් ගන්න. ඒ තමයි මේ සසරේ අපි කරපු පින් පව්වල විපාක. අපි ගත්තහම අපේ ජීවිතවල සංසාරේ කරපු පින් පව් මේ දෙකම රැස්වෙවි විපාක දීදී යන සංසාර ගමනක් මේ තියෙන. අපි හිතමු යම් සාමාන්‍ය කෙනෙක් ගැන ඔබ හිතන්න. කෙනෙක් ඉන්නවා අකුසල්ම කරන පව්කම්ම කරන කෙනෙක් ඉන්න. මේ කෙනා වැඩිපුරම පංච දුෂ්චරිතයන අකුසල් කරන පව්කම් කරන කෙනෙක් කියලා හිතන්. හැබැයි ඉඳ හිට හරියේ මිනිස්සු පින්නුත් කරනවා. එක්කො සමන්ගේ ගෙදර අමුදරුවන්ට හරි සලකන. ගෙදර බල්ලෙක් හරි ඇති කළ සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනා. එක්කො ගෙදර වැඩ කරන මනුස්සයෙකුට හරි තමන්ගේ කියනේ උන්ට හරි සලකන. සමහට වෙසක් පොසොන්න එනකොට බොරුවට හරි නම ගහගන්න හරි කියමු. තොරන් ගහනවා දන්සැල් දෙනවා. හැබැයි ඒ තුළ පින් රැස්වෙනවා නැත්තේ නෑ. අපි හිතමු ටිකක් ජීවිතේ සාමාන්‍ය අපි නිකන් තේරුම් ගන්න ඔබට මම මේ ප්‍රමාණ කියන්නේ. අපි හිතමු 110ක් වගේ පින් කරගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි 90%ක්ම අකුසල් වලින් පිරිච්ච පව්කාරයෙක්. දැන් මෙහෙම කෙනෙක් මරණාසන්න වෙනකොට මෙයාගේ ජීවිතේ දැන් බලවත් වෙලා තියෙන අකුසල් පැත්ත බලවත් වැඩි. 90%ක් තරම් අකුසල් බලවත් වෙච්ච කෙනෙක්. මේ අකුසල් බලවත්කම නිසා මරණ මංචකේ අකුසල් මතුවෙලා මෙයා මරණින් මත්තේ වැටෙනවා අපායට. මතක තියාගන්න නිරේ කියලා කියන්නේ අපාය කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. අපාය කියන්නේ අකුසල් විපාක දෙන තැනක්. නිරේට වැටුණට පස්සේ සමහර නිරි සත්‍යයන් ගැන බුදුහාඳුරන්ගේ දේශනාවල සඳහන් වෙනවා මහණෙනි. ඒ නිරේ උපදින සත්වයන් අපායෙන් අපායට වැටි වැටි කල්ප ගණන් මහා නිරේ දුක්විඳලා තවත් නිරේකට ලෝකුම නිරේට වැටෙන. ඒකේ දුක්විඳලා තවත් එක්ක අසිපත් නිරේ කුක්කුල නිරේ උණුවලු නිරේ ඔය වගේ අපායවල් ගොඩාක් ගැන දේශනාවල තියෙනවා. මේ අපායෙන් අපායට වැටි වැටි දුක්විඳ දේශනාවල තියෙනවා මහණෙනි අකුසල විපාක ගෙවෙනකං චුතවීමක් නෑකෙන. තමන්ගේ කැමැත්තෙන් ආපහු වෙන්න බෑ. කර්ම විපාක ගෙවලා කල්ප ගානක් හරි අර කරපු විපාක ගෙවල. දැන් ඔබ හිතන්න කල්ප ගානක් හරි අපායම පැහි දුක්විඳ ඉන්නකොට අර සසරේ කරගත්ත කර්ම ජීවිතය කරගත්ත කර්ම ගෙවිලා ඒවෑ විපාකත් යම් කාලෙකද ගෙවිලා අවසන් වේගෙන යන කාලයක් එන. දැන් ඒ අකුසල් ගෙවිලා අවසන් වෙනකොට දැම් බලවත්ව තියෙන්නේ අර කරපු පින් ටික දැම් බලවත්. ඇයි අකුසල් කල්ප ගණන් දැන් අපාය ගෙවලයින්. ඒ පින මතු වෙලා මෙයා අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙකට එනවා. මතක තියාගන්න දැන් උඩට එන්නේ අපාය කල්ප ගණන් අකුසල් ගෙවල එන්නේ. දැම් බලවත් පින කර්ම ටික ගෙවලා එන්නේ. එහෙම කෙනෙක් මනුස්ස ලෝකෙට එනකොට උපදින්නෙම බොහොම ලස්සන තැනක උපදී. සුරූපෙන් ගත්තන් ලස්සනයි. පුංචි කාලේ ඉඳන් රත්තරන් තොටිල්ලේ නලවන්නේ.
සැප පහසුකං හැම දේම ලැබෙනවා. ඊළඟට ව්‍යාපාර පටන්ගන්නදී හරියනවා. සල්ලි උතුරනවා. සමහරලාවට දුරාචාර ඒ හැම දේකින්ම බලාගෙන ඉන්න ඇදි දියුණු වෙන. දැන් සල්ලි තියෙනවා ලස්සන තියෙනවා පෙනුම තියෙනවා පරිවාර සම්පත්තිය මේ හැමදේම ලැබෙනවා. දේශපාලන බලය කියන්න පුළ හැම පැත්තක්ම දැන් දියුණු. ඇයි අර සසරි කරපු පින්ටික මේ මනුස්ස ලෝක ඉන්න කෙටි කාලේදි දැන් මතු වෙලා හොඳට විපාක දෙන කාලේ. හැබැයි මතකතියාගන්න දැම් මනුස්ස ලෝකෙදි මේ මොන සැප සම්පත් ලැබුණත් මෙයා කොහිදං ආපු කෙනෙක්ද. කල්ප ගණන් අපායි දුක්විඳ ලාපු කෙනෙක්. එයාගේ සංසාර පුරුද්ධ විඤ්ඥානි පුරුදු වෙලා තියෙන්නේ කුසලේකට පිනකට නෙමේ අකුසලේට. මේ විඤ්ඥානය යන්නේ සංසාර පුරුදුත් එක්ක. එයාගේ සසර පුරුද්ධ තියෙන්නේ දුරාචාරයට හොරකංවලට ජඩකංගොලට වැරදි වැඩවලට පාපමිට්ට සේවනයට සල්ලාලකමට සංසාර පුරුද්ධ තියෙන ඒකට. එතකොට එවැනි සසර අකුසලේට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් තියෙන කෙනා මේ මනුස්සලෝකෙදි මොන්න තරන් සැප සම්පත් තිබුණත් සංසාර පුරුද්ධට අනුව විඤ්ඥානය කුසලේට නෙමේ හැරෙන්නේ අකුසලේට. කෝටි ගණන් තිබ්බත් කරන්නෙම ජඩකම්මයි. සල්ලිත් මොනවා තිබුණත් පටන්ගන්නෙම දුරාචාර ව්‍යාපාරම ඒවටමයි හිත යන්නේ. කොච්චර තමන්ට ආදරණය බිරිදක් දරුව කවුරු හිටියත් සල්ලාලකම යන එක පුරුද්දක් වෙනවා. එදකොට මේ වගේ දුරාචාරය මේ හැම්ම දේකටම යෙදෙනකොට හැබැයි අර හැම සැප සම්පතක්ම තියෙද්දි දුරාචාරය දෙන. දැම් මේක බලාගෙනන්න මනුස්සයකුට පේන්නේ අර පෙර සංසාර ගැන පේනෙත් නෑ අපා හිටපු කතා දන්නෙත් නෑ. එතකොට අපිට පේන්නේ මේ ඇස් දෙකෙන් දකින මේ අවුරුදු කහිපයක් මනුස්ස ලෝකෙ මේ වැජබිලා ඉන්න ටික කාලයක් විතරයි අපි දකිින්. එතකොට එහෙම කෙනෙක් දිහා බලාගෙන ඉඳලා කර්මී ගැන නොදන්න කෙනෙක් හිතනවා බලාපල්ලක මේ පව්කාරයට හරියන හැටිය. අච්චර පව් කරන්න වැජබෙනවනේ. කෝමුන්ට කිසි කරදරයක් නෑනේ කියලා හිතනවා. එහෙම හිතපු ගමන් ඒ දුෘෂ්ටියට ආපු ගමන් ඔබ වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. කරන පිම් පව්වල විපාක නෑ කියන දුෘෂ්ටියට ආපු ගමන් ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඔත්තන වරදිනවා අපිට.